බුදුරජාණන් වහන්සේ ප්‍රතඥ භාවයේ උමුතු ස්වභාවයයි හැටියට දේශනා කරලා තිබෙනවා. උමුතු භාවයේ ලෝභය, දේශය, මෝහය, රාගය, මසුරුකම, මිසුදුටුකම ආදී නොයෙකුත් දේවල් වලින් උමුතු වෙලා තිබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උමුතු යන හැටියට ප්‍රතඥ භාවයේ හඳුන්වලා දුන්නා. උමුතු භාවයේ තුලින් කරන දේවල් නොයෙකුත් දේවල් වල තිබෙනා වූ ආසාවන්, බැඳීම් බොහෝ දේවල් තියෙන්න පුළුවන්. ඒ බොහෝ දේවල් තුල බොහෝ දෙනෙකුට හිංසාකාරී වෙන්න පුළුවන්. නමුත් ඒක පුදුමයට කාරණයක් නෙවෙයි. ඒකට හේතුව මේ ලෝභ, දේශ, මෝහ කියන අකුසල් වලින් පිරිච්ච මේ ලෝකයේ ඉන්න ලෝක සත්‍යය ඒවටම බැඳිලා ඉන්නේ, එකතු වෙලා ඉන්නේ. ඒ නිසා ඒවා එකතු කර ගන්නවා, රැස් කර ගන්නවා, කාටවත් දෙන්නේ නැහැ, මසුරු කමින් තියා ගන්නවා. මේක ලෝකේ ස්වභාවයක්. මේක ඉක්මවල ගියපු කෙනාට තමයි, මේක තේරුම් ගත්ත කෙනාට, මේක යථාර්ථය අවබෝධ කරගත්ත කෙනාට පමණයි මේකේ වැඩකට නැති බවක්, වටිනාකමක් නැති බවක්, එච්චර විසුතුරු බවක් නැති බවක් වැටහෙන්නේ මේකේ යථාර්ථයට ගියපුවාම. ඒ නිසා යථාර්ථයට ගියපු කෙනාට රන්, කහවණු, මුතු, මැණික් මේ ප්‍රතඥ ලෝකයේ යම් වටිනා වස්තුවක් තියෙනවා. ඒ වටිනා කිසිම වස්තුවක් ඒ උතුමන් වහන්සේට වටිනාකමක් නැහැ. ඊට වඩා වටිනාකමක් උන්වහන්සේ තුල තියෙන නිසා. අන්න එතෙන්ද හිත ගෙනියොත් ලැබෙනවා ඊට වඩා වටිනාකමක්. ඒක දෙවියන් සාදු කියන, බඹුන් සාදු කියන, බ්‍රහ්මණයන් සාදු කියන වටිනා උත්තරීතර තැනකටයි ඒ සාදු කියන්නේ. ඉතින් ඒ නිසා ලෞකික සමාජයේ නොයෙකුත් අඩදැබර ඇති කරගෙන, නොයෙකුත් විදියට ගහ මරාගෙන, මංකොල්ල කාගෙන, මේක මේ සාමාන්‍ය දෙයක්. කියන්නේ අපි ඒවා ලොකු හැටියට දැක්කට, ලොකු දේවල් හැටියට දැක්කට ඒක ලෝභ, දේශ, මෝහ අකුසල් වලින් පිරිච්ච සත්‍යයට ඒක සාමාන්‍ය දෙයක්. ඒ නිසා ඕනම කෙනෙකුට, ප්‍රතඥ කෙනෙකුට ওই දේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා සාමාන්‍ය දේවල් හැටියට තමයි මේ මානසිකමවල ගියපු උතුමන් වහන්සේලාට පෙනෙන්නේ. ඉතින් ඒක අවබෝධ කරගන්නට ඔබත් බලන්න ඕන. ඒකයි වටිනාකම වෙන්නේ. මේක අවබෝධ කරගන්න නම් අපි මේ සත්වයක්, පුද්ගලයෙක්, ආත්මයක් හැටියට දකින්න වටිනා දෙයක් මේ ලෝකේ නැහැ කියන එක දකින්න ඕන. එතෙන් දෙන්න ඕන. එතෙන් ආවහම තමයි ඒ කිසිම දෙයක වටිනාකමක් ඒ උතුමන් වහන්සේට නැත්තේ. ඒ නිසා මේ ලෝකයේ යම් වටිනා වස්තුවක් ඇත්නම් ඒක කිසිම විදියකින් තමන්ගේ කරගන්න පුළුවන් හැකියාවක් జగතෙක් මේ ලෝකේ නැහැ. ඒවා කොම අත්හරිය යුතු දේවල්, අත්හල යුතු දේවල්, අත්හැර දමා යා යුතු දේවල්. ඒ නිසා ඒ උතුමන් වහන්සේලා දන්නවා මේවා අත්හැරිය යුතු දේවල්, අතහරිය යුතු දේවල්. කවදා නමුත් අත්හැරලා දාලා යන්නට ඕනා කියන එක දන්නවා. ඉතින් ඒ නිසා ඒවා
ආසාවක් නැහැ. අල්ල ගැනීමක් නැහැ. බැඳීමක් නැහැ. පොර කන්නේ රණ්ඩු වෙන්නේ ගහ ගන්න මරා ගන්න යන කොටා ගන්න මසුරුකම හිතට ඇති වෙන්නේ ලෝභ අකුසල් පාප සිතිවිලි ඒ උතුමන් වහන්සේට ඒවල වටිනාකමක් නිසා නැති නිසා ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ සත්‍යර හිත දියුණු කරගන්නට ඔබට සියලු මානසික මේ විශ්ව ශක්තියෙන් ලැබේවා. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය පිහිට කරගන්නට ලැබේවා. තෙරුවන් සරණයි.